කොහොමද යාළුවෝ රබුටන් කනවා? කන්න. අනුරාධපුරයේ තවත් ලස්සන දාගමකට තමයි යන්නේ. ඒ තමයි අබේගිරිය. Hi guys, welcome back කොටපොඩ්ඩා YouTube channel. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති අද කොටපොඩ්ඩා මේ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ කියලා කොටපොඩ්ඩා අද කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා කොට්ටිය කල්පනා කරනවා ඇති. ඇත්තටම කිව්වොත් අද මේ එච්චර මේ ලොකු ෆනි වීඩියෝ එකක් නෙමෙයි කරන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අද කොටපොඩ්ඩා යන්න යනවා අනුරාධපුරයට. අනුරාධපුරේ කියන්නේ අපි දන්නවා රුවන්වැලි මහා සෑය. ඉතින් රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ විශ්වයේ තියෙන බලගතුම ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ මුදුන් මල්කඩ වගේ තියෙන ස්ථානයක්. ඉතින් අද මම යන්නේ අනුරාධපුරයට තනියම නෙමෙයි. අපේ නඩයක් ඉන්නවා. හැබැයි අද නඩේ නම් කැමරාවට මම හිතන්නේ මූණ දෙන්නේ කියලා කමන්නේ. මම හරි තනියම මේ වැඩේ ගොඩ දා ගන්නවා කියලා හිතාගෙන තමයි යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳෙන්න අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය. ඒ වගේම අපි අනුරාධපුරේ තව තියෙන ගොඩක් දේවල් අපි බලන්න හිතන් ඉන්නවා. ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. කොහොම ඒත් දන්නේ නැහැ කාලයත් එක්ක මේ මොකද එන්නේ ඇන්ටි කෙනෙක්ගේ බස් එකක් වෙන පිට බස් එකක් එන්න. මොකද මම දන්නේ නැහැ යාළුවා කොයි අයිද කියලා. කමන්නේ නැහැ. කොහොම වුණත් අපි මේ ගමන යනවා. දිගට මේ වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ජය වේවා. බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඓතිහාසික රුවන්වැලි මහා සෑය. මේට උඩින් මම කතාවක් අහලා තියෙනවා දිව්‍ය ලෝකයේ සිළුමිණ සෑයත් බ්‍රහ්ම ලෝකයේ සළුමිණ සෑයත් පිහිටලා තියෙනවා කියලා. ඉතින් බුදුවරුන්ගේ පාදස්පර්ශයට ලක් වුණු අතිඋතුම් පාරිශුද්ධ භූමියක් විදිහට තමයි මේක සලකන්නේ. ඉතින් අපි යන වෙලාවෙත් ඉතා විශාල පිරිසක් මෙතනට ඇවිල්ලා ආගමික වතාවත් වල යෙදෙන අපිට දකින්න ලැබුණා. මිස් මේක හරි මේ හැදෙන හැඟීම හරිම සාමකාමී. ඓතිහාසික රුවන්වැලි මහා සෑය ඇත්තටම මේ අපි වන්දනාමාන කළා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙන ඓතිහාසික රුවන්වැලි මහා සෑය ගාවට ගියා කියන්නේ ඒක හිතට ලොකු සැනසීමක්. අපි දැන් ජයශ්‍රී මහ බෝධිය වදින්න යන අපි බලමු. එතනත් වීඩියෝස් ටිකක් ඔයගලන්ට දෙන්න. දිගටම අපි යනවා දිගටම ජයශ්‍රී මහ බෝධියට. දාන්න. තුන විසද හරි. අම්මා මම පොලින් පිට පැනලා දන්නේ. පිට තමයි ඉඳලා තියෙන්නේ. මෙච්චර. පිටිපස්සට යන්න තමයි. අවුල නැහැ නේ. මේකට යන්න. අනුරාධපුරයේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය දවස් වලට ආවත් දන්සල් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්නේ වෙසක් එකට පොසොන් එකට දන්සල් තියෙනවා කියලානේ. හැබැයි වෙසක් එකට පොසොන් එකට විතරක් නෙමෙයි සාමාන්‍ය දවස් වලට දන්සලක් තියෙනවා. දන්සල් ඔක්කොම කාලි වෙරලා ගත්තා නෙස්කැෆේ එකක්. දැන් මේ නෙස්කැෆේ එක බිබි බස් එකට යනවා. අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න. අපි බලමු අද අනුරාධපුරයේ තව ගොඩක් දේවල් වඳින්න කරන්න තියෙනවා. බලන්න දේවල් තියෙනවා. අපි බලමු වීඩියෝ එක මොන වගේ වෙයිද කියලා. ජය වේවා. අපි යමු ඉස්සරහට. හරි අපිට වඳුරු ටිකක් හම්බුණා. අපි මේ වඳුරන්ට දැන් මේ රබුටන් දෙන්න යනවා. අපි බලමු මේගොල්ලෝ මොන වගේ රියැක්ෂන් එකක් අපිට දක්වයිද කියලා. කොහොමද යාළුවෝ රබුටන් කනවා? කන්න.
අනුරාධපුරේ තවත් ලස්සන දාගැබකට තමයි යන්න යන්නේ. මේ තමයි අබේගිරිය. අබේගිරිය කියලා කියන්නේත් පෞරාණික උතුම් දාගැබක්. හැබැයි වැඩි සෙනග නැහැ. රුවන්වැලි මහාසය තරම් වැඩි සෙනගක් නැහැ. හැබැයි ලස්සනයි. පෞරාණික බව කියන එක හොඳටම පේනවා. ඒ කියන්නේ සොළොස් මස්ථාන වලින් එකක්. අබේගිරිය කියලා කියන්නේ. අපි බලමු ඉස්සරහට තා වීඩියෝ එක. අනුරාධපුරේ තියෙන තවත් ලස්සන දාගැබකට තමයි යන්න යන්නේ. මේකේ නම තමයි ලංකාරාමය. ලංකාරාමයේ ඉතින් බලමු ගිහිල්ලා. මම ලංකාරාමයට කලින් අනුරාධපුරයට ලංකාරාමයේ ඇවිල්ලා නැහැ. මොකද මේ ලංකාරාමයට මම හිතන්නේ මට මතක විදිහට මම යන ෆස්ට් ටයිම් එක. අපි බලමු ගිහිල්ලා ලංකාරාමේ මොන වගේද කියලා. බලමු වීඩියෝ එක ඉස්සරහට. කොහොම ඉන්න දිගටම ලංකාරාමයට යන්න. ලංකාරාමය ගැන විස්තරයක් තියෙනවා. ලංකාරාමය අටම ස්ථාන වලින් එක ස්ථානයකි. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අලගම්බා මහරජු වට්ටගාමී අභිෂ්ඨම ඉදි කරලා තියෙනවා. ඒ කියන්නේ මේකත් අටම ස්ථාන වලින් එකක්. පෞරාණික විහාරයක්. පෞරාණික දාගැබක්. ඕන් තියෙනවා ලංකාරාමේ. වීඩියෝ එකෙන් හරි වැඳ ගන්න සාදු කියලා. අපි ඉස්සරහට ඔන්න ඉතින් වන්දනා ගමන් ඔක්කොම ඉවර කරලා දැන් නාන්න යන්නේ. අපි බලමු නාන්න තියෙන සුපිරි පොට්ටයක් අනුරාධපුරේ. තාම අර ලැග් වෙන සීන් එක තියෙනවානේ. ලැග් වෙනවා මොනවා කරන්නද? ලැග් වෙනවා දිගටම අධික හරහාට ලැග් වෙනවා. මේ ෆෝන් එක බැටරිත් බෑලා තියෙන ඕන් කරනවා ඕෆ් කරනවා මල මගුලක් වෙලා තියෙන දැන්. අපි බලමු නාන්න සුපිරි පොට්ටයක් තියෙනවා. නාන්න තමයි දැන් තියෙන්නේ. අපි බලමු. යම්. අම්මේ හරි පොට්ටිට පුඩියෝ කැල්ලක් ගන්න ආවේ. හොඳට නාලා ඉන්නේ. වැඩේ කියන්නේ එතන නාන තන වීඩියෝ කරන්න බෑ මේ. මොකද ඉතින් ගෑනු කට්ටියත් මේ මෙව්ව කරනවානේ. ගෑනු කට්ටියත් මේ නාන නිසා වීඩියෝ කරන්න බෑ. මොකද යාලා ඉතින් දියරෙද්ද පිටින් ඉන්න නිසා ඒක පොඩි අවුලක් නිසා මේ වීඩියෝ කරන්න හම්බුන්නේ නෑ වයිත් මොකද. දැන් කෙනෙක් කන්න. යම්. මම වීඩියෝ කරා. සාමාන්‍යයෙන් අපි අනුරාධපුරයට එනකොට මේ වැව ගාව තියෙනවා වැව් මාළු. ඉතින් වැව් මාළු කෑල්ලක් ගන්න අපි කාලා බලමු. මොකද සාමාන්‍ය අනුරාධපුරයට එනවනම් වැව් මාළු කන්න නැත්නම් වැඩක් නැහැ. කාලා බලමු වැව් මාළු කෑල්ල. කාලා බලමු කොහොමද රා කියලා. අනුරාධපුරේ වැව් මාළු. වැවේ මාළු කන්න. හරි ගයිස්, එහෙනම් අපි වීඩියෝ එක සමාප්ත කරන්න යන්නේ. අනුරාධපුරේ ඇවිල්ලා ඔක්කොම වැන්දා නෑවා කෑවා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම උසරණයි ජෙසුපීටයි. අපි තවත් දවසක වමු. ෂෙයාර් වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. දැන් හැමෝටම ෂෙයාර් කරන්න. කොටපොඩ්ඩ channel එක. කොටපොඩ්ඩ ආයි පාරක් යනවා. ගියා.